ඕනේ හැමදෙනාටම සුපුරුදු පරිදි සෑහෙන කාලයකට පස්සේ වීඩියෝ එකක් කරගෙන හිටුවා. මම අද ඇවිත් ඉන්නේ ලංකාවේ අවුරුදු උත්සවයකට. නමුත් ලංකාවේ අවුරුදු උත්සවයක් කිව්වට ඒක සෑහෙන්නේ ඊශ්‍රායල් වල ටෙලවිව් වල ලූනා පාක් එකේ. ඉතින් අපේ ලංකාවේ කට්ටිය හරියට මේ අවුරුදු උත්සවය සංවිධානය කරලා තියෙන අවස්ථාවේ මමත් ආවා අවුරුදු උත්සවය දිරිවේ කරන්න. එනම් යාළුවනේ හැමෝටම ආරාධනා කරනවා ඊශ්‍රායල් වල ලූනා පාක් එකේ පැවැත්වෙන අවුරුදු උත්සවයේ සිරිය කොහොමද කියලා බලා ගන්න. එහෙනම් එන්න මාත් එක්ක යන්න. අපි ගිහිල්ලාම බලමු. තවත් අංගයක් නර්තන කණ්ඩායමක් ඊශ්‍රායල් කට්ටිය එකතු වෙලා ඉදිරිපත් කරන නර්තන අංගයකට තමයි දැන් සූදානම් වෙන්නේ. ත්‍රිලෝක්‍ය නිලකම් ශ්‍රේෂ්ඨං දේශීය නර්තන කලාව හා මුළු දේශීය නර්තන කලාව හා බැඳුණු අපේ සංස්කෘතිය අපේ අභිමානය ලොවට ගෙනීමෙන් ඊශ්‍රායල් දේශයේදී පාතුන මේ දෙවන්ත සුරුදාන මක්මා සැනකෙළියේදී අපේ තාල දේශීය නර්තන කණ්ඩායමයි ඒ උඩරට නර්තනය ඉදිරිපත් කළේ විශේෂයෙන්ම නාවික හමුදාව ගුවන් හමුදාව වගේම ත්‍රිවිධ හමුදාවේ නියෝජනයන් තාල දේශීය නර්තන කණ්ඩායම සතු බව අපි බොහොම අභිමානයෙන් ඔබට මතක් කර සිටිනවා. අනු ඔබට අවස්ථාව. සම්බන්ධයෙන් ඉතින් තාල
නර්තන කණ්ඩායම සෑහෙන දක්ෂ ලෙස නර්තනයේ යෙදුණා. ඉතින් යාළුවෝ ඔක්කොම එකතු වෙලා තාල නර්තන කණ්ඩායමේ උත්සාහයේ ඒ කැපවීමේ ප්‍රතිඵලයට ඔක්කොම ඉන්න හැමතැනින්ම එකතු වෙලා හොඳ අත්වල සන්නාදයක් එකතු කරමුකෝ. මම හිතන්නේ අතිශය කාර්ය බහුලත්වයත් එක්ක පෙර පුහුණුවීම් කරගෙන සම්බන්ධ මේ වගේ වැඩසටහනකට ඇවිල්ලා මේ වගේ ඉදිරිපත් කිරීමක් කරන එක ලේසි පහසු කාර්යයක් නෙමේ කාර්ය බහුලත්වයත් එක්ක. ඒකින්ද සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා තාල නර්තන කණ්ඩායමට පුංචි සද්දයක් කට්ටියම දෙන්න. තවත් තරඟ රාශියක් සංවිධානය කරලා තියෙනවා. ඔයාලට දැක ගන්න පුළුවන් ඉස්සරහට කොට්ටපොරේ වගේම දැන් දැනගන්න ලැබෙන සංවිධායක මණ්ඩලයේ කොට්ටපොරේ තව ස්වල්ප මොහොතකින් ආරම්භ වෙන්න නියමිතයි. මාත් එක්ක සැරඳෙන්න වීඩියෝ එකත් එක්ක travel with Ravi ටෙලවිව් ලුණා පාක් එකේ අපේ 2025 ටෙලවිව් ශ්‍රී ලංකා ඊශ්‍රායල් අවුරුදු උත්සවය සමග සම්බන්ධ වෙන්නට ස්තුතියි හැමෝටම. ඔබට පැනෙන්නේ ඉස්රායල් ඔවුන් වෙන ගන්නවා ශක්තිය ඒ වගේම අවුලන්නේ මේ මාරි කවදාවත් ඉංග්‍රීසි එකට ගහලා බලන්න මේ පැත්තේ ඔව් මේ අවස්ථාවේ කොට්ටපොර තරගය සඳහා අලුත්ම තරගකාරයන් දෙපළක් සූදානම් වෙනවා. ගන්න පුළුවන් ටෙලවිව් ඉස්රායල් ලුණා පාක් අවුරුදු උත්සවයේදී කොට්ටපොර තරගය සඳහා ඉදිරිපත් වෙන තරගකාරයන් මෙයාකරේ තමයි උගේ තරගයට සූදානම් වෙන්නේ. සහෝදරත්වය සමග තරකාරිත්වය පිළිබඳ එක අවස්ථාවක් කොට්ටපොර තරගය. මේ ජන සංස්කෘතියේ එක රංගයක් තමයි කොට්ටපොර තරගය. පුදුමාකාරක් ජවයක් ඔවුන්ගේ අවස්ථාවක්. ඔවුන් සංවිධායක මණ්ඩලයේ ලහිලහියේ සූදානම් වෙනවා මේ තරගය ආරම්භ කිරීම සඳහා. ඔව් අපේ රජ සිටුපුවේ තරගය සඳහා ආරම්භ කිරීම සූදානම්. ඔව් සියල්ල සූදානම්. ඔව් දැන් කොට්ටපොර තරගයේ මේ ආස්ථාවේ සූදානම් මේ පවතින්නේ travel with Ravi YouTube channel එකත් එක්ක අපි කොට්ටපොර තරගයේ අවස්ථාවක් මුලකට ගෙනියන්න සූදානම් වන්නේ. සිද්ධාංග ස්ථායි travel with Ravi YouTube channel එකත් එක්ක කොට්ටපොර අවස්ථාවේ තරග අවස්ථාව ගැන බලාපොරොත්තු වෙන්නේ. ටෙලවිව් ලුණා පාක් අවුරුදු උත්සවය සම්බන්ධව තාමත් ලහිලහියේ හැමදෙනාම සම්බන්ධ වෙන අවස්ථාවක් මේක. කොට්ටපොර දෙවන වටේ තරගය ආරම්භ වුණා. Oh, තරගය ආරම්භ වෙන ඩේවිඩ්යි. රයිට් ඊළඟ කණ්ඩායම දෙක. අයියේ. නිලංග ප්‍රදීප්. ආරම්භ වුණා. නිලංග එකයි. නිලංග දෙකයි. නිලංග මේ අතුරු කණ්ඩායම අය අපි කොට්ටපොර තරගය සඳහා සූදානම් වෙන පවතිනවා. බලමු මේ තරගය කොහොම වෙයිද කියලා. කොට්ටපොර තරගයේ අවස්ථාවක් තරගාව දෙන සූදානම්. ඔව් අපි බලමු තරගය කොයි ආකාරයේද වේද කියලා. කනාමුට්ටි විදිහේ තරගය තමයි දැන් මේ කට්ටිය ලහිලහියේ පෙළ ගහලා ඉන්නේ. මේ වැඩේ කරන්නේ අපි සෑහෙන ප්‍රමාණයක් කනාමුට්ටි විදිහේ තරගයට සහභාගී වෙන්න සූදානම්ෙන් ඉන්නවා. මේ සැරේ ඉස්රායල් වල ගොඩක් සිංහල කට්ටිය අපේ සහෝදර සහෝදරියෝ ගොඩක් ඉන්නවා. මොකද කන්ස්ට්‍රක්ෂන් ක්ෂේත්‍රයට ඒ වගේ ඇග්‍රිකල්චර් ක්ෂේත්‍රයට ආපු නිසා අපිට බලා ගන්න පුළුවන් ගොඩක් අය සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර ටෙලවිව් ලුණා පාක්කේ පැවැත්වෙන අවුරුදු උත්සවය තමයි දැක බලා ගන්න. අපි බලමු තවත් කෙනෙක් සූදානම් වෙනවා කනාමුට්ටි විදිහව සඳහා. ඉලක්කයට දැන් ගමන් කරන්න යනවා. බලමු අපි කොයි විදිහටද
ටාගට් එක ගන්න කියලා. ඉස්රායල් බක්මහුල්ලේ කනාමුට්ටි පිදීමේ තරගේ බොහෝම ළඟටම ආසන්නමට යනවා බලමු එයා ටාගට් එක ගනිවිද කියලා. තව ටිකයි බලමු. අවුරුදු ළඟා වුණා එරමුදු මල් පිපුණා අවුරුදු ළඟා වුණා එරමුදු මල් පිපුණා එළයේ මංගලයි 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 අටපල්ලා සිරි සුබනකට බලා අඩ අල්ලා නටපල්ලා සිරි සුබනකට බලා අඩ අල්ලා අවුරුදු ළඟා වුණා පහරක් කළා උත්සාහය අසාර්ථකයි. එරමුදු මල් පිපුණා එළයේ මංගලයි 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 අටපල්ලා සිරි සුබනකට බලා අඩ අල්ලා නටපල්ලා සිරි සුබනකට බලා අලියට හැදින අසංඛ අපේ සූර්ය මෙන්නවිල ඉන්නවා සංවිධායකවරයා ඔන්න තම පොට්ටකින් ලංකාවේ ඉඳලා ආපු ස්ටෙෆනි සිරිවර්ධන ආදරණීය ඒක තරකාරිකක් සූදානම් වෙනවා එනවා අපිව බලන්නට මේ බක්මහා සැලකිලි භූමියට. ඉතින් අය බොහොම සුන්දර චරිතයක් බොහොම නිහතමානී චරිතයක් ලොකු පොලිමක් තියෙනවා අලියට හැදින තරගේ සදා සෙල්ෆි ගන්න අයත් එක්ක මොහොතක් ගොඩමළු වන්නට අවස්ථාව තිබෙන වෙලාවේ සැනකිලි භූමියේදී සතුට වෙනවා විනෝද වෙනවා අමතක කරන්න එපා. ජාත්‍යන්තරයේ පිළිගත් ලංකාවේ එක්නි සිරිවර්ධන අතුළු ආදරණීය තරකරුවෙක් ලැස් වෙනවා. ස්ථානට එනවා. පුරුද්දපරිදි බක්මහේ සතුට වමනය කරලා ඉතින් ටාගට් එකට යවන්න තමයි සූදානම් වෙන්නේ. ඔබට අවස්ථාවක් තිබුණ බව බලමු යා කොහොමද යාගේ තරක අවස්ථාව යා ලබා ගන්න කියලා. ඔව් බොහොම ලහිලයි ගමන් කරනවා. ඔව් සෑහෙන දුරට ළඟටම ගමන් කරනවා. ලාමත ළඳ පොළඳලියන් එළදිවේ හෝ ලාමත ළඳ පොළඳලියන් එළදිවේ මුකුළු කඩහලා කකුළු සිනානගා මුකුළු කඩහලා කකුළු සිනානගා කැවුවිකා කිරිබත් තා ප්‍රීති වෙලා අටපල්ලා සිරි සුබනකට බලා ඔහුටත් උත්සාහය අසාර්ථකයි. ළඟටම ඇවිත් 2025 අවුරුදු උත්සවයේ ලුණ පාකිගේ සමරන විදිය තමයි මේ ඕගොල්ලෝ දැකගන්න හම්බෙන්නේ. ඉතාමත්ම ලස්සනයි. හැමදෙනාම විනෝද වෙනවා තමන්ගේ අහලුවන් සමගින්. මේ අවස්ථාවේදී ඔවුන් කරන රාජකාරිය කුමක් වුවත් ඔවුන් හැමදෙනාම එකතු වෙලා මේ අවස්ථාවේදී සතුටින් මේ අවස්ථාව සමරන ආකාරය අපට පෙනී යනවා. මේ අවස්ථාවේදී ඔබට පේනවා ඇති ශ්‍රී ලංකාවේ අතිවිශේෂ ජනකායක් එකතු වෙනවා. ඔව් සුබ අලුත් අවුරුද්ද. ඔව් ඒක තමයි. ඒ වගේ සමස්තව ඉස්රායල 2025 ගත්තම උත්තර ප්‍රදේශාකාරයේ බලය අපි ඔයාට කරු කරන මේ වගේ වීඩියෝ එකක් නේ හැබැයි කියන්නේ මෙච්චරයි. අපි ශ්‍රී ලාංකිකයෝ මොන තරහකින් මොන විදියට කන්ස්ට්‍රක්ෂන් ඇග්‍රිකල්චර් ෆැක්ටරි යාජීව කවුරු ආවත් අපි ශ්‍රී ලාංකිකයෝ අන්නේ නම තියලා මම මේ මෙසේජ් වල දෙන්නේ ඔයාලා අලුත් පරණද කියලා හිතන්නේ නැතුව අපි ලංකා සමාජය මේක වඩා එක්සස් මේක වඩා ලොකු දෙයක් කරන්න ඕනලා අහුවෙයි. කවදාකවත් කොටකරි
එක තරහද ගියායිවල් කොහොමයි ප්‍රොඩක්ෂන් මෙහෙමයි ෆැක්ටරිස් මෙහෙමයි I want ඔයාගේ නම මොකද්ද? මගේ නම සල් සල් පුදුමයක් ඔව් ඇත්තටම අපි අවුරුදු 2024 ඔව්. සුරත් පස්සේ ඔව්. අපි දකින වැඩිම පිරිසක් ඔව් ඇත්තටම අති විශේෂ ඔව් අවුරුදු සමරණය කියන්නේ ඔව් තමන්ගේ දරුවරු දීලා සමහර අය වැඳලා කරලා තමන්ගේ අම්මා තාත්තා වගේ කරු කරන සමාජයක් බිහි වෙන ලක්ෂණ කරා. මේ වගේ සමුදායක හැම කෙනාටම ආදා කොමිස්ටි මේ වගේ හැම සමාජයක් හැම කෙනාටම අපි ශ්‍රී ලාංකිකයෝ Sri Lankan, yes. Thank you very much. Okay, Sudhi. Armed Forces and Police ඉස්රායල් වල වාසය කරන රක්ෂා කරන ආමි නේවි එයාර් ෆෝස් පොලිස් STF සියලුම සමාජිකයන් ඩ්‍රයිවර්ස් තමයි මේ සංවිධානය කරන්නේ මේ අවුරුදු උත්සවයේ ඔබට දැක ගන්න පුළුවන් තමයි මේ සංවිධාන ශක්තිය විතර එළියට තෝරන තරගේ සංවිධානය පටන් ගන්න යන්නේ මමයි කියන්නේ වැඩේ පටන් ගන්න ඕන විදිය ඔව් දැන් ස්ටාර්ට් කරන්න හොඩ ඉන්න පොඩ්ඩක් ඉන්න මේ ඔය ඉඩ මදි නේද රයිට් අපි හරි මේමයි බිත් මේ අයියේ මේ දැන් ඉස්සරහට එන්න පුළුවන්ද මේගොල්ලන්ට හරි ඔව් රයිට් පළවෙනි වටේ අවුලන්න හැබැයි බිත්තරේ වැටුණාට කමන්නේ බිඳුනොත් විතරයි තරගෙන් ආයින් එන්නේ මේ පැත්තට දැම්මම ආයි මේ පැත්තට දානකම් මං කියනකම් ඉන්න ඕන හරි රයිට් ඔන්න හරි කමල්ලා හරිද මෙච්චර බිත්තර ගොඩක් අපි දැකලා තියෙනවා නේ සම්පත්තයි හරි එනම් පොඩියක් අහමුද අනේ බම් මේ සනස සමිතියද රයිට් ජය වේවා හරි එහෙනම් හරි ඔන්න එහෙනම් යාළුවා වයින්ගේ පැත්තේ හරි අයියේ හරි පොඩ ඉන්න හරි හෙට වැඩි නේ යාළුවා වයින්ගේ පැත්තෙන් පිරිමිල වයින්ගේ පැත්තට බිත්තරේ දාන්න රයිට් ඔන්න දාන්න බිත්තරනේ හෝ මේ පොල්ලු ටික ඉන්න අයිනේ හරි මම වැඩේ කරන්නම් හරි රයිට් හරිද ඔක්කොම බිත්තර ටික ගොල්ලන්ගේ පැත්තේද රයිට් ඔමින්න අර අපි තරඟ ඉවත් වෙච්ච කට්ටිය අයින් කරගමු නේද අයියේ ටක් ගාලා අයින් එන්න කියන්නේ රයිට් අයියා සුජා අපි අඩියක් පස්සට යන්න කියන්න ඕනේ නැද්ද මේගොල්ලන්ට කියන්න ඕනේ නැද්ද රයිට් එන අඩියක් පස්සට යන්න කියන්නේ රයිට් අයියේ මේ මෙතන කෙලවරේම හරි නේද ගෑල්ලාමයි ගතේ නේද බිත්තරේ මම අපි ඔය පිටිපස්සේ බලන් ඉන්න යාළුවෝ ටික පොඩ්ඩක් අඩියක් පස්සට කියලා පොඩි සපෝට් එකක් දෙමුකෝ. රයිට් හරි. එකයි අය හරි නේද? බැක්සි අය හරි නේද? හරිනේ? එකයි දෙකයි තුනයි. මේ කාලේට තමයි බිත්තර ඇල්ලීම අනගිය සංවිධානය වෙන්නේ. හරි. එකයි දෙකයි තුනයි. මැක්සිමම් මොකද්ද මේ බිත්තර කම්පැනි එක? නෑ හොඳ බිත්තර කම්පැනි එකක් කොහොම සමහර ඒවා බම්පේ විද්දාන. හරි. හරි ගෑලවන්ගේ පැත්තෙන් මැද්දේ ආවෙන්දේ මමයි ගාමිනි සක්කරයා ගෑනුන් මැද පොරේ කියත් පළවෙනි ලෝකේ මං සක්කර දෙයියෝ මේ පොර පිනද උපන්නේ සොම්වේගේ දුක නොදැනේ කොයියෝ පොඩි පොරාසි මං මැද මෙන්නේ ලෝකේ ඔබ සක්කර දෙයියෝ මේ පොර පිනද උපන්නේ සංවේගයේ දුක නොදැනී ගොයෝ පොඩ පොරාසි ඔබ මැද මෙන්නේ නියමයි පුරෝහිත
මට සිද්ධුව කිව්වම මතක් වුණේ අපි ඉන්දියන් ජනතාව අමතවන්නේ ඒක රැස්වීමක්. අපි ඊළඟ ජනතා හමුව ජනතාවට ගීතයෙන් නමුතු දැක්කනේ තිබ්බ සන්තෝෂය. මරු. මෙච්චර කල් අපි ජනතාවට කලේ බයිලාවෙන් අමතන එකනේ. ඒක ඉතින් ගීතයෙන් අමතන එක හොඳයි. ඒ වුණාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි දෙන්න ගීතයෙන් ජනතාව අමතනකොට ඒකට බැක් කරන්න කවුද බෑන්ඩ් එක? බය වෙන්න එපා. දැන් ඕනම දෙයකට මියුසික් ට්‍රැක්ස් තියෙනවා. ට්‍රැක්ස්? ඔව් මම ට්‍රැක්ස් ටික ලෑස්ති කරගෙන ආවිල්ලා තියෙනවා. ඔව්. ඒව දැන් දැම්මහම ඔබ වහන්සේට ඒකට ගැළපෙන වචන කියලා. ජනතාවට ගැළපෙන දේශපාලන පණිවිඩය කියාගන්න එකයි තියෙන්නේ. ඒ කියන්නේ මියුසික් එක තියෙනවා. කියන්න විතරයි කියන්නේ. වෙන ලෑස්ති කරපන්. ඔව් ප්‍රියද රසිකාවියනි. අද අපේ රජතුමා ඔබ තමුන්නාන්සලාම දන්නේ ගීතෙන් එතුමාට සහාය වන්නේ අගුණ වන්නානවත් පුරෝහිත මම. හරි. උඹ තමයි මට ප්‍රවේශය හදලා දෙන්න ඕනේ. ඔව් ප්‍රියද රසිකාවියනි. අද අපේ රජතුමා ඔබ තමුන්නාන්සලා හමුවට එන්නේ අර පැරණි රජතුමා හැටියට නෙමෙයි. සියලුම වැරදි නිවැරදි කරගත්ත පිරිම පිරිසිදු කිරි ඒ කොකා කියන්නේ එපායකෝ. කොකා කියපු ගමන් ජනතාව දන්නවා අපි මොකාටද එන්නේ කියලා. මොකද අපි ජනතාවට කොකා පෙන්නලානේ මම මෙතනට ඇවිල්ලාම තියෙන්නේ. කොන්න බින්දුද? ජනතාවට දැන් ඒ කොකාව අතගෙන. මුතුනේ කියන්නේ අපේ ජනතාවට යමක් මතක හිටින්නේ දවස් 3 අනික ඉතින් කොකා කියවට අපි ඒ කොකාම පෙන්නන්නේ නැහනේ. පොඩ ඇන්ගල්ස් වෙනස් කරලා. මේ පොඩ hina වෙලා. පසුබිමට චෛත්‍යයක් එහෙම දාලා ගත්තා. මේ මූණ අලුත් කොකෙප්පා. ඒ මූණ කියලා බලන්න. මොන වුණත් අන්නාඳුරන කොකානේ වගේ කියලා තියෙනවා. හරියන්නේ මේ පාර හරියන්නේ. මොකද දැන් ජනතාව කන කොකාගේ සුද දැකලා හමාරයි. ජීවිතෙන් ජනතාවම ගන්න ප්‍රවේශය හදලා දීපන්. එහෙනම් වාදක මණ්ඩලය අවසාන වාදනය දාන්න මියුසිකල් ෂෝ එකක් වගේ අප් කරලා වාදනය ආරම්භ. Serene suci rajinde Jalata wage dia sendese Kisi daak to pita nolabena Rajeki Mangabe to pesue patala Mangabe to pesue patala Sami bedala Gulwe ne tiemi to patala Mangabe to pesue patala Sami bedala Gulwe ne tiemi to patala Mangabe to pesue patala Anyway, oh magiging කොට ජනතාව නිකන් ගල් ගහලා වගේ වරන් ඉදින්නේ වයි. අඩේ. ඊවල් මග හැරුණා රටවන්නේ සපුහින්දා. ඊවල් මග හැරුණා රටවන්නේ සපුහින්දා. Rajawane sepuhinda Rakasana sepuhinda Raja sana sepu nahi Wana sepu Rajawane sepuhinda Rajawane sepuhinda Ai imawinne Inde katire winna Iwal magheruna Ratawana sepuhinda Ai imawinne Inde katire winna Abijaya lagu
කාලේ කාලෙක නැතුව කාලේ තාමත් මතක තියෙනවා අපිට කාලා බීලා රැටත් පොතන් ගියපු ආතල් බටට දැනෙනවා උඹයි මට ඡන්දෙ දුන්නේ උඹයි මට කිංගි දැන්නේ ලැබුවත් මම ඉවසනවා මට මගේ නෙත් නැතුව උඹලට අන්දවන්න මේ පාරත් පොරොන්දු වෙනවා යන්නේ ඔව් බලගේ මූණ තනේ බලා ඉන්නවද මස්තර හරි ඉතින් ඉන්නවද මොකද්ද බලා ඉන්නවද පොඩ්ඩක් උතනදී අපිත් අයින් එකයි ඔයාලා ඉන්නවන පරිස්සමෙන් ටීම් එක වෙනස් කරන්න බෑ මොන මේ හේතුවකටවත් රයිට් thank you අන්තිමට කිරිකෑමේ ඉවෙන්ට් එක තමයි දැන් තියෙන්නේ. කට්ටිය සූදානම් වෙලා ඉන්නවා. බලමු කවුද කරන්නේ කියලා. අලියට ඇස තැබීමේ ශ්‍රී ඔබ විශල් සීලු කරගෙන ආරම්භ වුණා. ඔව් බලමු අපි ඔබගේ අනාගතය හරිම උද්‍යෝගවත් තරගයක් ඔව් බලමු කවුද කරන්නේ අවුරුදු සිරිඳ ගන්න ගොඩක් අය අද ලුණ පාකයකට එකතු වෙලා දෙනවා මේ ආකාරයට තමයි ඒගොල්ලෝ එකතු වෙන්නේ අද සතුටු වෙනවා ගොඩක් ඒගොල්ලෝ මදුරුද පානය කරමින් ඒ වගේම ඒගොල්ලෝගේ යාළුවොත් එක්ක එකතු වෙලා ඒක තමයි ඔයාලට දැක ගන්න හම්බෙන්නේ මේ අවස්ථාවේදී ගොඩක් සතුටෙන් ශ්‍රී ලංකාවේ ගොඩක්ම කට්ටිය මේ අවස්ථාවේදී එකතු වෙනවා දැක ගන්න පුළුවන් හරිම ලස්සනයි හරිම සතුටුදායකයි මේ අවස්ථාවේදී ඔයාලට පේනවා ඇති ගොඩක්ම කට්ටිය තරගවල සහභාගී වෙන ගමන් ඒ වගේම ඒගොල්ලෝ සතුටු වෙන විදිය ලුණ පාකයේ ටෙලිවිෂන් වල මේ ආකාරයට තමයි ඔයගොල්ලන්ට දැක ගන්න හම්බෙන්නේ අද අවුරුදු උත්සවයේ සුන්දරත්වය මේ ආකාරයෙන් තමයි ඔයගොල්ලන්ට දැක ගන්න හම්බෙන්නේ විශේෂයෙන්ම ඒගොල්ලන්ට අවශ්‍ය කරන පාන වර්ග බීම වර්ග ඒ වගේම ආහාර වර්ග මෙහි සූදානම් කරලා තියෙනවා ඔවුන් සඳහාම වෙනම ස්ටෝල්ස් විදියට ඒ වගේම ඕනගේ දිල්කි පොඩක් මගේ YouTube channel එක නැවතත් ඔයාලට දිල්කි රාග වෙන්නේ නේද පොඩක් කියන්න නංගි වගේ ඉස්රායල් ගමන සහ ඉස්රායල් මේ සම්බන්ධව වගේ ත්‍යාගීම කෙනෙක් විදිහට සේවය කරනවා ඔව් අද අවුරුදු උත්සවය සම්බන්ධව මොනවද ඔයාලට කියන්න තියෙන්නේ ඇත්තටම ලස්සනයි ශ්‍රී ලංකාවේ අභිමානය විදහා දක්වමින් ලස්සන සුන්දරත්වය සැරසෙලා ඉන්නවා ඒ වගේම මේ නාගි කියන පොඩක් කියන්න බලන්න මම නෙතුලාගේ කොහෙද ලංකාවේ කෑගල්ලේ ඉතාමත් ලස්සනයි කෑගල්ලේ ලලනාවලි තමයි ලස්සනයි කියලා පිළිගන්නවා ඒ වගේම නංගි ඔය ඇත්තටම සුන්දරත්වය හරිම ලස්සනයි ට්‍රැවල් විත් රවි එක එකතු වුණාට ඒ වගේම මොකද කියන්න පුළුවන් මේ ඉස්රායල් මේ අවුරුදු උත්සවය සම්බන්ධව ලුණ පාකයේ ගොඩක් ස්තුතියි නංගි ඔයාලට සුබ පැතුම් ඔව් මගේ YouTube channel එකේ ට්‍රැවල් විත් රවි සම්බන්ධව නංගි නම් පොඩක් කියන්න පුළුවන්ද මම ඉරේෂ නංගි ලංකාවේ කොහෙද නුවර කැන්ඩි ලබිස්සයක් ඒ වගේ හරිම ලස්සනයි ශ්‍රී ලංකන් අභිමානය ජාත්‍යන්තරයට ගෙන යනමින් ටෙලිවිෂන් ලුණ පාකයේදී සම්බන්ධ වෙන අවුරුදු උත්සවයේ නංගි ඔයාගේ ජොබ් එකේ සම්බන්ධ පොඩ්ඩක් විස්තරයක් මම කැඩුවා වැඩ කරනවා ඔව් බොහොම සුන්දරයි නංගි ඔව්
අද අවුරුදු උත්සවය සම්බන්ධව මොකද කියන්න පුළුවන්? වෙනදට වඩා සුන්දරත්වයක් දකිනවා. ඔව්. ඒක තමයි වත් ලස්සනයි. අතර වාගේ යාළුවෝ ටිකත් හරිම ලස්සනයි. ඒ වගේම අපි යමු ඊගාවට නංගි වගේ නම් මොකද පොට? සේවන්ද නංගි වගේ ලංකාවේ කොහෙද? තිස්ස මහරාමයේ. තිස්ස මහරාමයේ කියන්නේ තව දුෂ්කර පළාතක්. නමුත් ඔයා හරිම සුන්දරයි. ඔයා හරිම මේ සම්බන්ධවට මොනවද කියන්න පුළුවන් මේ ට්‍රැවල් ට්‍රැවි සමග? ඔයාට කියන්න පුළුවන් මොනවද? මේ අද අවුරුදු ඇත්තටම නංගි හරිම සුන්දරයි. ගොඩාක් ස්තුතියි ඔයාලට. ඔව් සුබ අලුත් අවුරුද්දක් ඒවා කියලා කියනවා. සතුටු වෙන්න. thank you ට්‍රැවල් ට්‍රැවි සම්බන්ධ වුණාට. ඔව් ශ්‍රී ලංකාවේ සිට පැමිණි ජනකාන්ත ජනප්‍රිය ආදරණීය මේ පෙරලිකාර සංගීත කණ්ඩායම ඉන්ෆිනිටි තවසුළු මොහොතකින් මේ අවුරුදු උදානයේ භූමියට එන්නට නියමිතව තිබෙනවා. ඉතින් කවුද ඉන්නේ අද මේ ප්‍රසංග නරඹන්නට යන්නට? ඉතින් ඒ ටිකට්පත් මේ අප ප්‍රධාන කුටියේ අලුත් වෙන බවත් ඉතාමත් සතුටින් මතක් කරන ගමන් බඩිස් කෑමේ තරගය සඳහා තරගකරුවන් 35 දෙනෙකුට තමයි සහභාගී වෙන්නට පුළුවන් කියත් සංවිධායක මණ්ඩලය දක්වා සිටිනවා. ඉතින් සංවිධායක මණ්ඩලය කියා සිටිනවා 35 දෙනාට වාගේ කොණ්ඩේ ඇත්තටම හරිම ලස්සන ස්ටයිල් එක. මොනවද ඔයාලට කියන්න තියෙන්නේ මගේ YouTube channel එක සම්බන්ධව? ඔයා ඉස්රායෙල් වල කොච්චර කාලෙද? අවුරුද්දයි. ඔයා මොනවද කරන්නේ මල්ලි? මහා තරගේ එකම පකුරකට තමන්ගේ එහෙමද? ඔයා සතුටින් ඉන්නේ? කොහොමද අද දවස ගැන ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? ගොඩක් හොඳයි. එන්ජොයි කරා. මතක සටහන. එහෙනම් නම් මොකද මල්ලි? අකලං ලංකාවේ කොහෙද? වේගවත්ම ධාවකයා සොයා යමු. ගාල්ලේ. එහෙම. ගාල්ලෙන් අකලංක අපිත් එක්ක සම්බන්ධ වෙනවා YouTube ට්‍රැවල් ට්‍රැවි YouTube channel එකත් එක්ක. භාගය හරි යන්න ආවේ. උදේ ආවේ. දැන් යන්න ඕනේ නැහැ. ආයි වැඩක් නැහැ කියලා වගේ. මල්ලි ලංකාවේ කොහෙද කිව්වේ? ගාලේ වතුරම. ගාල්ලේ? ගාලේ වතුරම. පටු? ගාලේ වතුරම. වතුරම. yes. ඔව් ඇත්තටම ගාල්ලේ වතුරම මල්ලි නම් මොකද? හින්දික. ඔව් ඇත්තටම ඉස්රායෙල් වල කොච්චර කාලයක් කරා? මම ඇවිල්ලා දැන් මාස 6ක් ඉඳලා. 6ක් ඉවරයි මල්ලි. මේක වැඩි දෙයක් කරන්න පුළුවන් කියලා ඔයාලා කියුම් දෙකේ ශක්තිය ලැබෙලා බැලේ කියලා. අපි බෞද්ධයෝනේ. කියුම් දෙකේ ශක්තිය ලැබෙලා බැලේ කියලා පාස්ලා වෙන්නේ. thank you මල්ලි thank you ගොඩක් ස්තුතියි ඔයාලට සුබ අලුත් අවුරුද්දක් කියලා. මල්ලි නම් මොකද්ද? රසික කොහෙද ශ්‍රී ලංකාවේ? අලවේ කුරුණෑගල. කොහොම සතුටුයි රසික. ඔයාලට මොනවද කියන්න පුළුවන්ද අවුරුදු 20 සම්බන්ධව අද විකාරයකට? ප්‍රථම තරග වටේ අවසාන වටේට පැමිණලා දිනවා. ඉතින් දේවින්දගේ නාමය අපි සෑහෙන වෙලාවක් ප්‍රකාශ කළා. මීටර් 100 තරගය ආරම්භ සඳහා දේවින්ද ආවද? සතුට වෙන්න පුළුවන්. දේවින්ද අවස්ථාවක් ඉගෙන ගොඩක් සතුට. කොහෙද ගිහිල්ලාද? රසික මල්ලි එතකොට කියන්න පුළුවන්ද ඔයා මොන වගේ ක්ෂේත්‍රයේද මේ ඉස්රායෙල් වල සේවය කරන්නේ? කමන්නේ දේවින්ද ජය වෙන්න ඕන. හරි එහෙනම් අපි ඒ ගැන අගය කරන උත්තරේ ඔයාලට තියෙන ලොකු හයියක්. ඔයාලට තියෙන ලොකුම හයියක් කියලා අපි බලාපොරොත්තු මේකේ මේ වගේ වැඩක් කරන්න ඔයාලට තියෙන පට්ට හයියක් තියෙන මේකේ. ඇත්තටම සතුටුයි මල්ලි ට්‍රැවල් විත් රවි YouTube channel එකත් එක්ක ඔයාගල අදහස් දැක්වීම සම්බන්ධව අද දවසේ ඇත්තටම මේ ශ්‍රී ලංකාව විතර අපි ආඩම්බර වෙනවා 2025 ලුණ පාක් එකේදී පැවැත්වෙන මේ අවුරුදු උත්සවය සම්බන්ධව ඔයාලගේ අදහස් දැක්වීම සම්බන්ධව ඉතාලම සතුටු වෙනවා. ඔයාලා ඇත්තටම සතුටු වෙන්න ඇති අද දවසත් එක්කම ඔයාලට සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලි. ජය වේවා. ශ්‍රී ලංකාව වාසී සිටිනාට ජය වේවා. ඉක්මනින් විතර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. thank you හායි යාළුවනේ අද දවසේ පුරාටම ටෙලිවි උළුණ පාක් එකේ ඉස්රායෙල් වල අවුරුදු උත්සවයේ ශ්‍රී ලංකාවේ විමානය ගෙනහැර දක්වන්නට අද දවසේ විවිධාකාර අංගවල දවසක් ඉදිරිපත් කරමින් අද දවස පුරාටම ඔබ මම හිතන්නේ ඒ සෑම අංගයක්ම එක මාත් එක්ක සම්බන්ධ වුණාට ස්තුතියි. එහෙනම් මම යන්නයි සූදානම් වන්නේ. පුංචි ඉල්ලීමක් කරනවා මගේ channel එක travel with ravi subscribe කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම ඔයාලට සුබ වෙන්න අලුත් අවුරුද්දක් එන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම එන්න ගිහිල්ලා එන්න සුබ දවසක් වේවා. අවුරුදු ළඟා වුණා එරමුතු මල් පිපුණා එළයේ මංගලයි 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 අතපල්ලා සිරි සුබන කත බල කඩ අල්ලා අතපල්ලා සිරි සුබන කත බල කඩ අල්ලා